මම මුලින්ම මේක ගැන දැනගත්තේ රිවිදි නර්නල්ලෙන්. දැන් අවුරුදු 2016 විතර වගේ. ඊට පස්සේදී මම කොහොම හරි ෆෝර පැකට් එකක් ගෙන්නව ගත්තා. ඒකේ කතා කරලා ෆෝන් නම්බර් එකට එහෙම ගෙන්නව ගත්තා. ඉතින් හොඳයි කියලා දැනුණා. ඒ වුණාට මට ආයි දිගට ඒක ගන්න උනේ නැහැ මට. කොවිඩ් ආරෝමයේ එක ප්‍රශ්න ආවා. එහෙම කොහොම හරි මම Facebook එකේ දැක්ක කරන්දෙනී අර වැඩසටහන් කියනවා කියලා එහෙම දැක්කා. ඉතින් කරන්දෙනී ගාලේ කොහොමද යන්නේ කියලා එහෙම මට ප්‍රශ්නකුත් තිබුණා. ඊළඟට බැලුවම ගෙවන්න තියෙන මුදලත් එක්ක මට පොඩ්ඩක් ඒක මං කල් දැම්මා. මං එනවා මං කිව්වා ඒ වෙලාවේ කෝල් කරලා මං එනවා මට පුළුවන් වුණ හැටි. ඒ අතරේ තමයි දැක්කේ බෙලියත් තියෙනවා. ඊට පස්සේ අඩුම ගාන එකක් අරගෙන මං අද සහභාගී වුණා. හැබැයි මං ආවේ මේ කට්ටලේ ගෙනියන්න එහෙම නෙමෙයි. බලලා යන්න කොහොමද කියලා. අර ඉස්සෙල්ලා රීතින අර්නල්ඩින් බැටුවේ ඒ එලියත් එක්ක තමයි මේ ආවේ. ඉතින් අද ගොඩක් දේවල් මං දන්න දේවල්. නමුත් ඒක ගොඩක් සියුම් බොහොම මේ අපිට ප්‍රයෝජිත කර විදියට අපි හදාගන්න විදිය ගොඩක් දැනගත්තා. අපි වගා කරද්දී අර කැප්ටන් හැමතිස්සේ ඇත්තටම මිරිස් වගාවේදී දැම්මා හැමදාම කැප්ටන් දැම්මා. ඒ හැම සතියෙන් සතියට. ඉතින් ඒව අඩු කරගන්න එහෙම දැනගත්තා. ගොඩක් දේවල් දැනගත්තා. ගොඩාක් වටින ගොඩක් ලොකු උතුම් සේවයක් ඔබතුමාලා කරන්නේ. පින්වන්ත ව්‍යාපෘතියක්ම තමයි. ඉතින් ඔබ සැමට ආශිර්වාදම් වේවා. ජයක්ම වේවා. බලාපොරොත්තු ඒ හිතන විදියට මිෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා. මරාගත් පසට පණ දෙන බස්නායක වර්මිග්‍රෝ පුද්ගලික සමාගම